අයිබන් මම දැන් ඉන්නේ මේ තංගල්ලට යද්දී මේ තේ එකක් බොන්න නතර කරා බටාත කෘෂි තාක්ෂණ උද්‍යානය ගාව මේ මෙතන හෙළබොජුන් හොයාක් තියෙනවා. මේ මෙතන ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ පැත්තේ තංගල්ලේ ඉඳලා තිස්ස පැත්තට යන පාරමේ තියෙන්නේ. මෙතන කෘෂි තාක්ෂණ උද්‍යානය තියෙනවා. ඉතින් ලස්සන තැනක්. තේ එකක් බීලා උදේ ආහාරය ඕනනම් ගන්න පුළුවන්. ඉතින් මෙතන මේ හරිම පහසු මිල ගණන් වලට තියෙන්නේ. මේ තියෙන මිල දර්ශනේ. ඉතින් මේ අය මේ එවලේ හදලා තමයි මේවා දෙන්නේ. පළතුරු බීම එකක් 100යි, මුං ඇට තියෙනවා, රෝල්ස් තියෙනවා. ඊට අමතරව මෙතන හාල් පිටි රොටි තියෙනවා. ඉතින් මේ හැම දෙයක්ම මේ එවලේ හදලා තමයි දෙන්නේ. කුරක්කන් කැඳ තියෙනවා. තේ බොන අයට තේ බොන්න පුළුවන්. ඊට අමතරව මේ මෙතන මාළු ඉන්නවා. මාළුන්ට කෑම දාන්නත් පුළුවන්. ලස්සන තැනක්. මේ මං කෑම ටිකකුත් ගෙනාවා. මෙතනින්ම ගන්න පුළුවන්. මාළු වර්ග ගොඩක් ඉන්නවා. මං හිතන්නේ මේ කොරලි ඉන්නේ අර සුදු පාටේ වුණනම් කාප්ලා වගේ. ගොඩක් ඉන්නවා. ඉතින් මේ ලස්සන තැනක් නේ. මෙතන පොඩි වැවක් වගේ හදලා තියෙනවා. මේ හැම කෑම වර්ගයක්ම ඒ වලේ හදලා තමයි දෙන්නේ. කෘෂි තාක්ෂණ උද්‍යානයට නම් දැන් යන්න වෙලාවක් නැහැ. පස්සේ ගිහිල්ලා ඒකේ වීඩියෝ එකක් අරන් එන්නම්. මේ අකුරු හුරු අරගෙන රටවටා යන ගමනේ අද ඒ තංගලේ නෙට්වල් පිටි යන්නේ මේ තේ එකක් බොන්නාම. ඉතින් මෙතෙන්ට එන්න මේ ඉතින් ඔයාලත් මේ කතරගම එහෙම මේ හයිවේ එකේ යන්නේ නැතුව මේ සාමාන්‍ය පාරේ යනවා නම් එන්න හුංගමට මෙහා තමයි තියෙන්නේ. මෙතන මේ උදේට දවල්ට එතකොට කෑම ජාති තියෙනවා. තේ බොන්නත් පුළුවන්. ඒ වෙලේ තමයි හදලා දෙන්නේ. දැන් ලංකාවේ හැමතැනම තියෙනවානේ අර මේ හෙළබොජුන් හලව මේ කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමත හෙළබොජුන් හලක් මෙතන තියෙන්නේ.